එයා හරිම කලබල සාපේක්ෂයාට එක විදිහකට වාඩි වෙලා එකම දෙයකට අවධානය තියාගෙන ඉන්න අමාරුයි. එයා හරිම කලබලයි නේද? ඒක දන්නවනේ. එයා මොකද කරන්නේ? එයා ඔළුව කහනවා, අතපිට බලනවා, ළඟේ කියලා දානිනවා, විරික්තනවා, කෑ ගහනවා, අත්ෙන් අතට තනිනවා නේද? එයා හරිම කලබල සාපේක්ෂයි. ඉතින් ඒ වගේ තමයි අපේ මනසත් නේද? ගොඩක් කලබලයි නේද? ගොඩක් කලබලයි සමහර විට කවුරු හරි මොනාරි කියාගෙන යනකොට අපි අහගෙන ඉන්න බෑ නේද? මොන මනසාවත් අහගෙන ඉන්නම මංකි මයින්ඩ් එක නේද? වඳුරු මනස ආවම අපි කලබල නිසා අපිට කවුරු හරි මොනාරි කියනකොට උනත් අහගෙන ඉන්න අමාරුයි නේද? ඔව් දැන් ගෝලක පාලා හොඳට සතිමත්ව ඇහුම්කන් දෙන්න සතිපාසලෙන් ඉගෙනගෙන තියෙනවා නේද? දැන් අපි මේ සතිය කතා කරේ සිහියෙන් ඇහුම්කන් දෙන එක ගැන. ඒක අපි ඉගෙන ගන්නනේ නේද? ඒ කියන්නේ කවුරු හරි මොනාරි කියද්දී හොඳට අවධානය දීගෙන අහගෙන ඉන්නවා නේද? දැන් වටවිට බල ඉන්නවනම් මොන මනසද? වඳුරු මනස. කලබල මනසක් නේද? සතිය තියනවද? සතිය නැහැ. කවුරු හරි මොනාරි කියද්දී නැත්නම් ටීචර් පන්ති උගන්වද්දී කවුරු හරි ළමෙක් වෙන වැඩක් කර කර ඉන්නවා. ටීචර් කියන දේ ඇහෙනවද? නෑ නේද? සතිය තියනවද? සතිය නැහැ. ටීචර් උගන්වද්දී ළමෙක් වෙන කොහේ හරි බලාගෙන කල්පනා කර කර ඉන්නවා. සතිය තියනවද? නැහැ නේද? ටීචර් කියන දේ ඇහෙනවද? නෑ. එහෙනම් මොන මනසද? වඳුරු මනස. ටීචර් උගන්වද්දී කවුරු හරි ළමේ වටපිට බල ඉන්නවා. නැත්තම් වෙන මොනාරි කල්පනා කර කර ඉන්නවා. එහෙනම් සතිය නැහැ, සිහිය නැහැ නේද? ඉන්න වාඩි වෙලා හිටියා කමක් නැහැ. හොඳට පොඩ්ඩ කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන්න ඕනේ. අත් දෙකක් පහසු විදිහකට තියාගන්න. හරිනේ? තමන්ගේ ඔඩොක්කුවෙන් හරි, පුටුවේ ඇඟිලි දෙක මත හරි පහසුවෙන් අත් දෙකක් තියාගන්න. අපි හැමෝම ඇස් දෙක වහ ගන්නවා නේද? අපි හැමෝම ඇස් දෙක වහ ගමු. දැන් ඔයගොල්ලෝ හොඳට සිහියෙන් ඔයගොල්ලෝ නිහඬව සතිමත්ව ඉන්නකොට අවට පරිසරයේ පවතින ශබ්ද ඔයගොල්ලන්ට හොඳින් ඇහෙයි. හොඳට ඇහුම්කන් දෙන්න සිහියෙන්